සුපිරිබලට අපේ channel එකේ තවත් සුපිරි වීඩියෝ එකක් අරන් ඔන්න අපි අදත් ආවා. subscribe කරලා එකතු වෙන්න අපිත් එක්ක සුපිරිබලට. හැමදාම වගේ මේ අලුත් අවුරුද්දේ අවුරුද්දට shopping කරන්න ගියේ කිරිබත්ගොඩ තිලකවර්ධනයකට. ගෙදර හැමෝටම ඕනි කරන සපත්තු, බෑග් වර්ග, එතකොට perfumes, jewelry items, skin care products, එතකොට makeup items මේ වගේ ඕනෙම දෙයක් එකම තැනකින් එළියට අරගෙන බහින්න පුළුවන් වෙන්නේ තිලකවර්ධන එකේ shopping කරන්න ගියොත් විතරයි. දැන් අවුරුදු ගාණක් තිස්සෙම මම මේකට පුරුදු වෙලා ඉන්නේ. ඉතින් ඒ හින්දා ඔයාලටත් වීඩියෝ එකක් අරගෙන එන්න හිතුණා. මෙදා පාර කලෙක්ෂන් එක ගැන කතා කරොත් රෙදි නම් ගිය අවුරුද්දට සාපේක්ෂව ටිකක් ගණන් වැඩි. පුංචි ළමයිගේ රෙදි පැත්තට ගියොත් එහෙම රුපියල් 1500 වගේ ඉඳලා රුපියල් 3000 වගේ වෙනකන් රෙදි තියෙනවා. කලර්ස් වර්ග ගොඩකින් අලුත් ෆැෂනබල් රෙදි මෙදා පාර පුංචි අයට නම් තියෙනවා. ලේඩිස් ඇඳුම් ගත්තොත් අවුරුදු 45 50 වගේ වයස්වල කියන්නේ අවුරුදු 45ට වැඩි එහෙම අයට ලොකු කලෙක්ෂන් එකක් මේ පාර තිලකවර්ධන එකේ තියෙනවා. ඒ අයට නම් රෙදි ගන්න ගියොත් ලොකු වෙලාවක් යවන්න ඕනිම නැහැ. මොකද මහතද කෙට්ටුද එහෙම අදාළ නැහැ. අවුරුදු 45ට වගේ වැඩි අයට අවුරුදු 50 60 වුණත් ඕනිම කෙනෙක්ට මේ පාර මම තිලකවර්ධන එකේ දැක්ක විශේෂම දෙයක් තමයි ඒ වයස්වල අයට ඒ වයස්වල ලේඩිස් අයට ලොකු කලෙක්ෂන් එකක් මේ පාර තිලකවර්ධන එකේ තියෙනවා. හරිම ෆැෂනබල් හරිම ට්‍රෙන්ඩි රෙදි වර්ග ඒ වයස්වල අයට නම් තියෙනවා. ලේඩිස් බ්ලවුස් වර්ග ගත්තොත් රුපියල් 1000 වගේ ඉඳලම තියෙනවා. ටයි ඩිස්කන් ගත්තොත් රුපියල් 1500 වගේ ඉඳලා රුපියල් 4000 වගේ වෙනකන් තියෙනවා. මම කලින් කිව්වා වගේම මේ අවුරුදු 45ට වගේ වැඩි ලේඩිස් අයට ලොකු ස්කර්ට් කලෙක්ෂන් එකක් වගේම ලොකු බ්ලවුස් කලෙක්ෂන් එකකුත් තිලකවර්ධන එකේ මෙදා පාරණක් තියෙනවා. ලේඩිස් ටොප්ස් වර්ගත් එහෙමයි නෑ කියන්න පාටක් නැහැ. විවිධ කලර්ස් වලින් ගොඩ ටොප්ස් වර්ග තියෙනවා. හරිම ක්වොලිටි කියන්නේ අදිගද අත්කොටද එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රයිස් එක නම් චූට්ටක් විතර වැඩි වෙනදට වඩා ඒ වුණාට ටොප්ස් වර්ග නම් ඕනෙම සයිස් එක කෙනෙක්ට තෝරගන්න තියෙනවා. ඇත්තටම මේ ලේඩිස් අයට රෙදි ගන්න ගියාම ප්‍රශ්නයක් තමයි මහත අයට. කිට්ටු අයට නම් නෙමෙයි. මහත අයට රෙදි ගන්න ගියාම ප්‍රශ්නයක් තමයි තමන්ගේ සයිස් එකට හරියන ඇඳුම තිබ්බත් ඒ ඇඳුම් එච්චර ලස්සන නෑ වගේ දෙයක්. හැබැයි මේ පාර නම් 3XLද 4XLද 5XLද එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. එක ඒ වගේ කියන්නේ සයිස් එකෙන් වැඩි ප්‍රමාණයෙන් වැඩි ඒ වගේ රෙදි හරිම ට්‍රෙන්ඩි ෆැෂනබල් විදිහේ රෙදි මේ පාර ක්වොලිටි රෙදි තියෙනවා. ප්‍රයිස් එකෙත් ඒව හැබැයි ඉතින් වෙනදට වඩා ප්‍රයිස් එක වැඩි. ඒක කියන්නම ඕනේ වෙනදට වඩා නම් ප්‍රයිස් එක වැඩි. හැම ඇඳුමක් මෙහෙමයි. සාපේක්ෂව ගිය අවුරුදුත් එක්ක සාපේක්ෂව බලනකොට හැම ඇඳුමක්ම පුංචි ළමයිගේ ඉඳලා අපි කියන්නේ ලේඩිස් අයගේද ජෙන්ට්ස් අයගේද කාගේවත්ම කිසිම ભેදයක් නැතුව හැම ඇඳුමකම මිල නම් වැඩි වෙලා තියෙනවා. තව කියන්න ඕනි දෙයක් තමයි අවුරුදු 20 30 අතර ගෑනු ළමයි ඉන්නේ. ඒ අයට නම් මං හිතන්නේ මං දැක්ක විදිහට මේ පාර ක්වොලිටි රෙදි ටිකක් තිලකවර්ධනයේ අඩුයි වගේ. ඒක මට දැනෙච්ච දේ. මම දන්නේ නැහැ අනිත් අයට කොහොමද කියලා. හැබැයි මට දැනෙච්ච විදිහට නම් අවුරුදු 20 30 තරුණ ගෑනු ළමයින්ට ටිකක් රෙදි තිබ්බා මදි වගේ. ෆ්‍රොක්ස් වර්ග, ක්‍රොප් ටොප්ස් වර්ග ඒවා තිබ්බට ඒවා මීට කලින් දැන් කියන්නේ සාමාන්‍යයෙන් ගිය අවුරුද්දේ වගේ ඒ ෆැෂන් වලම රෙදි තිබුණා. ඉතින් බොරු කියන්න ඕනේ නැහනේ. මගේ වීඩියෝ හරිම විශ්වාසයෙන් ආදරෙන් බලන යාළුවෝ පිරිසක් මට ඉන්නවා. ඉතින් ඒ හින්දා බොරු කියන්නේ නෑ. මම ඇත්තම කියන්නම් සාමාන්‍යයෙන් ටිකක් තරුණ ගෑනු ළමයින්ට ෆ්‍රොක්ස් වර්ග නම් හරි අඩුයි. ක්‍රොප් ටොප්ස් වර්ග ඒවත් හරි අඩුයි.
හැබැයි ඩෙනිම්ස් වර්ග තියෙනවා. ඩෙනිම්ස් වර්ග තියෙනවා තෝරලා ගන්න. හැබැයි ඉතින් වැඩි වෙලාවක් තෝරන්න වෙනවා. මොකද ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා. සාමාන්‍යයෙන් එක්ක උදේ පාන්දරම එන්න ඕන නැත්නම් ටිකක් හවස් වෙලා එන්න ඕන. සාමාන්‍ය දවල් 12 හවස 3-4 වගේ වෙනකල් ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා. ඉතින් ඒකත් එක්ක රෙදි තෝරගන්න ටිකක් අමාරුයි. රෙදි තිබ්බත් ඒවා තෝරලා ගන්න ගිහාම ලොකු වෙලාවක් යනවා. ඉතින් ඒ හින්දා මම නම් දැක්ක විදිහට අවුරුදු 20-30 අපේ තරුණ ගෑල් ළමයින්ට ට්‍රෙන්ඩි රෙදි වර්ග හරි අඩුයි මේ පාර තිලක වර්ධන එකේ. ඒක එහෙම වුණාට බෑග් වර්ග ගැන නම් විශේෂයෙන්ම කියන්න ඕනි. ක්වොලිටි බෑග්ස් තියෙනවා. හැබැයි ප්‍රයිස් එකත් හරිම සාධාරණයි. බෑග් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. මිල හරි සාධාරණයි. අපිට සයිඩ් බෑග්ද එහෙම නැත්නම් අපි ඔෆිස් දාන බෑග් එකක්ද එහෙම නැත්නම් අපි නෝමල් කැෂුවල් යූස් කරන බෑග් එකක්ද ඒ ඕනිම බෑග්ස් ගත්තොත් එහෙම ප්‍රයිස් එක නම් සාධාරණයි. රුපියල් 1000, 1100, රුපියල් 2000, රුපියල් 2500 ඒ වගේ ප්‍රයිස් වලටත් බෑග්ස් තියෙනවා. ඉතින් බෑග් ගැන කිව්වොත් නම් බෑග් නම් හරිම සාධාරණ මිල ගණන් වලට තියෙනවා. අපේ ලේඩිස් අයගේ අන්ඩර්ගාමන්ට්ස් යට ඇඳුම් ගැන කතා කරොත් යට ඇඳුම් නම් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. රුපියල් 100 කියන්නේ රුපියල් 100ට රුපියල් 90ට වගේ ගණන් වලට ගන්න රෙදිත් මේ පාර පුරවලා දාලා තියෙනවා. පිජාමා, එතකොට ස්කිනර්ස්, එතකොට නයිට් ඩ්‍රෙස්, එතකොට අන්ඩර්ස්කර්ට්, බ්‍රෙසියර් මේ හැමදේම ලොකුව කලෙක්ෂන් එකක් තියෙනවා. ඒ වගේම තමා ඒවල මිල ගණනුත් හරි සාධාරණයි. රුපියල් 100 වගේ ඉඳලම ඉහළට තියෙනවා. ක්වොලිටි එක අනුව රෙදි තෝරලා බේරලා අපිට ගන්න පුළුවන්. ඉතින් යට ඇඳුම් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඒක නම් මේ පාර හොඳයි. තවත් සතුටු හිතෙන පැත්තක් තමයි සපත්තු. සපත්තු ගැන කතා කරොත් එහෙම රුපියල් 750 වගේ ඉඳලම සපත්තු තියෙනවා. අලුත් ඩිසයින් වලින් ක්වොලිටි ෂූස් නම් පුරවලා තියෙනවා. ලේඩීස්ද ජෙන්ට්ස්ද කිසි ભેදයක් නැහැ. පුංචි ළමයිගෙත් එහෙමයි. කිසිම ભેදයක් නැතුව ලොකු ෂූ කලෙක්ෂන් එකක් තියෙනවා. ප්‍රයිස් එකත් හරි සාධාරණයි. සාධාරණ මිල ගණන් වලට රුපියල් 750 ඉඳලා ඉහළට හරිම ලස්සන ක්වොලිටි ඒ වගේම අලුත් ඩිසයින් වලින් සපත්තු වර්ග තියෙනවා. ලොකු ෂූ කලෙක්ෂන් එකක් තියෙනවා. සපත්තු පැත්ත නම් හරි සතුටුදායකයි. ඊළඟට අපි ගියේ ජෙන්ට්ස් රෙදි ගන්න. ඉතින් ජෙන්ට්ස් රෙදි ගත්තොත් එහෙම ඒක ගැනත් කියන්න ඕනේ. මං ගණන් අඩු නම් අඩු දෙයට අඩුයි කියනවා, වැඩි නම් වැඩි දෙයට වැඩි කියනවා. බොරු කියන්නේ නැහැ. ජෙන්ට්ස් අයගේ රෙදි ගත්තොත් එහෙම ටිකක් විතර වෙනදට වඩා ප්‍රයිස් එක වැඩි. හැබැයි ෂෝට්ස් බොටම්ස් වර්ග තියෙනවා ටිකක් අඩුවට ගන්න පුළුවන්. රුපියල් 1000-1500 අතර වගේ බොටම්ස් ෂෝට්ස් ගන්න පුළුවන්. හැබැයි එතනින් එහා ගත්තොත් එහෙම ට්‍රවුසර් එකක් සාමාන්‍යයෙන් පිරිමි කෙනෙක්ට ට්‍රවුසර් එකක් එහෙම ගන්න ගියොත් එහෙම රුපියල් 5000ක් විතර වෙනවා. ඒ වගේ මිල ගණන් වලට තමයි ට්‍රවුසර් නත් තියෙන්නේ. එතකොට ජෙන්ට්ස් අයගේ ගත්තොත් ටී-ෂර්ට්ස්, ෂර්ට්ස්, ඔෆිස් වෙයා ඒ ඇඳුම් ගත්තොත් එහෙම ඒවල නම් මිල ටිකක් සාධාරණයි. මොකද ගිය අවුරුදු වල තිබ්බ ප්‍රයිස් වලටම වගේ ෂර්ට්ස්, ටී-ෂර්ට්ස්, ඔෆිස් වෙයා ඇඳුම් ඒ දේවල් ගන්න පුළුවන්. ඒ වගේම තමයි රුපියල් 1300, 1450, 1500, රුපියල් 1800 ඒ වගේ ගණන් වලට ටී-ෂර්ට්ස්, ෂර්ට්ස් අපිට ගන්න පුළුවන්. රුපියල් 850ට වගේ ෂර්ට්ස් ගන්න, ටී-ෂර්ට්ස් වර්ග ගන්න තියෙනවා. ඒ වගේම තමයි රෙදි නම් ක්වොලිටි එක කියන්න ඕනේ. තිලක වර්ධනකේ වැඩ කරන අය නම් කියන්නේ දැනටත් රෙදි ගොඩක් ඉවර වීගෙන යනවා කියලා. ඔයාලා තිලක වර්ධනකේ shopping කරන්න හිතන් ඉන්නවා නම් තවත් නම් පරක්කු වෙන්න එපා. ඉක්මනටම යන්න වෙනවා. සාමාන්‍යයෙන් කලින් අවුරුදුවල ඒ කියන්නේ ගිය අවුරුද්දේ ගත්තොත් එහෙම අපිට ගෙදර හැමෝටම රෙදි ගන්න ගියේ රුපියල් 20000ක් 25000ක් 30000ක් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ ගත්ත අයටම ඒ විදිහටම මේ පාරත් රෙදි ගන්නවා නම් ඒ වගේ බිල් එක ඩබල් වෙනවා.
20,000ට ගත්ත කෙනෙක්ට අනිවාර්යෙන් මේ පාර බිල රුපියල් 40,000ක් 45,000ක්වත් වෙනවා. ක්වොලිටි රෙදි තිලක වර්ධන එකේ තියෙනවා. ඒක කියන්නම ඕනි. ඒ වගේම ගණන් අඩුවටත් තියෙනවා. ගණන් අඩුවට බොහොම සුළු ප්‍රමාණයකුත්, ගණන් වැඩියට බොහොම වැඩි ප්‍රමාණයකුත් තමයි රෙදි තියෙන්නේ. අඩුයි කියලා ලොකු අඩුවක් නම් නැහැ. අතේ තියෙන ගානට බොහොම කල්පනාවෙන් තමයි මෙදා සැරේ නම් අලුත් අවුරුදු shopping කරන්න වෙන්නේ. එහෙනම් ඔන්න අදට අපිට ගිහින් එන්න කාලේ හරි. සුපිරි බුලට් අපිව subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.